ඔන්න අදත් දෙවෙනි හැඟුම් අරගෙන ආවා ඔයාලත් එක්ක. channel එක subscribe කරගෙනම අපි යමු කතාව කියවන්න. දෙවෙනි හැඟුම් 28 වෙනි කොටස. ටික වෙලාවක් යනකන් Taman මොකක්ද කරන්න ඕන කියන එක විජේගේ ඔළුවට ආවේ නෑ. විජේ එහෙමම ලී බංකුවේ ඉඳගෙන කල්පනා කළා. එතකොට සර් මැඩම් දෙන්නා කොහේ හරි ගමනක් ගිහින්ද? මොකක්ද ඒ හරියෙන් හැප්පිලා තියෙන්නේ? මට නම් හිතා ගන්න බෑ. සර් මේක හිතලම කරපු දෙයක්ද දන්නේ නෑ. මැඩම් සර්ගේ මේ හොරා අල්ලන්න යන ගමන නිසා මැඩම්ට මොකක් හරි අවඩක් කරන්න ගිහින් සර්ුත් ඒකටම අහු වුණාද දන්නේ නෑ. මැඩම් මට එවලා තිබුණු වීඩියෝ එකේ මං හිතන්නේ සර් හිටියේ වෙන ලේඩි කෙනෙකුයි දරුවෙකුයි එක්ක. සර්ගේ මොකක් හරි හොර සම්බන්ධයක්ද දන්නේ නෑ. ඒක එහෙමනම් ලොකුවටම සැකයක් තියෙනවා අනතුර ගැන. මැඩම්ට මොනවා හරි අනතුරක් වෙලා සර් බේරුණොත් එහෙම මම ඕක ලේසියෙන් අතාරින්නේ නෑ. විජේ හිතුවා. ඒ මොනවා වුණත් මං දැම්මම ආපහු යන්න ඕන. විජේ ඉඳගෙන හිටපු තැනින් ක්ෂණිකව නැගිටලා ගේ ඇතුළට ගියා. අක්කා ඉන්නවා කුස්සියේ. විජේ අක්කා හම්බෙන්න කුස්සියට ගියා. අක්කේ මං දැන් යනවා. විජේ කිව්වා. ඒ මොකද මල්ලි හදිස්සියෙම? හෙට නේද යනවා කිව්වේ? අක්කා ඇහුවා. ඔව් අක්කේ. පොඩි කරදරයක් වෙලා. මං වැඩ කරන ගෙදර මැඩම් සර් දෙන්න හැප්පිලා හොඳටම අමාරුලු. මේ දැන් කෝල් එකක් ආවේ. මම යන්න ඕන. විජේ කිව්වා. හරි මල්ලි මං අයියට කියන්නම් පණිවිඩේ. එහෙනම් ලෑස්ති වෙන්න. කෑම ටිකක්වත් අරගෙන යන්න විදිහක් නෑනේ එතකොට. ආසයි නේද මැඩම් ගමේ කෑම කන්න? කෑම කන්න මැඩම් කෙනෙක් ඉතුරු වෙලාද කියලා දන්නේ නෑ අක්කේ. කටහඬ බිඳෙද්දි විජේ කිව්වා. දෙයියනේ ඒ තරමටම අමාරුයිද? අක්කා ඇහුවා. ඔව්. මැඩම්ගේ ජීවිතේත් විශ්වාස නැතිලු. සර් නම් මෙතනම නැති වෙලා කියලා තමයි කිව්වේ. විජේ දුකින් කිව්වා. මගේ දෙයියනේ බුදු සරණයි කරදරයක් වෙන්න එපා දෙන්නටම. අක්කා දොහොත් මුදුන් දීලා ප්‍රාර්ථනා කළා. අපිත් එහෙමයි ප්‍රාර්ථනා කරන්නේ අක්කේ. ඒත් මොනවා වෙලාද කියලා දන්නේ නෑ. හරි හැටි පණිවිඩයක් නෑ. මට යන්නත් පැය 4-5ක් යනවනේ. විජේ කිව්වා. හා මල්ලි ලෑස්ති වෙන්න. ඉක්මනට ලෑස්ති වෙන්න. මං උදේ උයපු එකෙන් කෑම ටිකක් මල්ලිට ඔතලා දෙන්නම් දවල්ට කන්න. අක්කා කිව්වා. එපා අක්කේ කෑම එපා. මොන කෑමද? මං මෙහෙමම යනවා. විජේ ලෑස්ති වෙන්න කාමරයට ගියා. දැකපු දා ඉඳන් දුක් විඳපු කෙල්ලට තවත් දුක් එපා දෙයියනේ. ජීවිතේ අවුරුද්දක් දෙකක් ඇතුලේ විඳින්න පුළුවන් හැම දුකක්ම විඳලා මානසිකව බිඳුවට වැටිච්ච කෙල්ලක්. මං හොඳාකාරවම දන්නවා. හරියට විවාහ ජීවිතේ කරදර වින්දා. අනේ දෙයියනේ මැඩම්ට කරදරයක් වෙන්න එපා. සර්ටත් එහෙමයි. අපිට කවදාවත් වචනකින්වත් වැරද්දක් කරලා නෑනේ. විජේ හිතුවා. අක්කේ මං යනවා. අක්කට වැඳපු විජේ ගෙයින් එළියට බැස්සා. පරිස්සමෙන් යන්න මල්ලි බුදු සරණයි. අක්කා කිව්වා. පුතේ බාප්පි යනවා. එළියේ හිටපු පුතාටත් කතා කරලා විජේ ආපහු ගමන පිටත් වුණා. පාරට ඇවිල්ලා ඒ වෙලාවෙම ආපු බස් එකකට අත දැම්මේ හිටගෙන හරි දිගටම යනවා කියලා හිතාගෙන. ඕන ඉක්මනින් ගෙදරට යන්න. මොනවා වෙලාද දන්නේ නැහැ තත්ත්වේ. දෙන්නටම අමාරු නම් කවුද දන්නේ බලන්න ගියේ. සර් බලන්න නම් ගොඩක් කට්ටිය ඉන්නවනේ. නමුත් මැඩම් දිහා ඇහැක් ඇරලවත් බලන්න කෙනෙක් නැහැනේ. ටික දුරක් යද්දි විජේට වාඩි වෙන්න ඉඩ ලැබුණා. විජේ වාඩි වෙනකල් කල්පනා කළේ නෙතු මැඩම් මොන තත්ත්වයක ඉන්නවද කියලා හරියටම පණිවිඩයක් දැනගන්න බැරි නිසා විජේ ශාන්තට කෝල් එකක් ගත්තා. අයියේ කොහෙද ඉන්නේ? බස් එකේ සින්දු දාලා තියෙන හඬ වැඩිපුර ඇහෙන නිසා විජේ සද්දෙට කතා කළා. මල්ලි මම නම් ඉන්නේ ගාඩ් රූම් එකේ තමයි. ශාන්ත කිව්වා. අයියේ මොකද තත්ත්වේ? කිසිම ආරංචියක් නැද්ද? අනේ මල්ලි සර් නැති වෙලා කියනක ඇත්ත. මැඩම් ICU එකේ. මැඩම්ට නම් හොඳටම අමාරුයි කියලා තමා කියන්නේ. ජීවිතය ගැන විශ්වාස කරන්න බැරිලු. මෙහෙ එකම මලගේ වගේ ලොකු මැඩම්ලා අඬනවා එකටම. ශාන්ත කිව්වා. ලොකු මැඩම් ආවද?
ඔව් ගෙදර ඉන්නේ. හොස්පිටල් එකේ ඉඳන් දැන් ගෙදර ආවා. සර්ගේ මිනිහ අරන් එනවලු මල් ශාලාවේ ඉඳන්. හවස් වෙයි අරගෙන එනකොට. ශාන්ත කිව්වා. විජේ කෝල් එක කට් කළා. අනුරාධපුර පූජා නගරේ පහුවෙනකොටම විජය බිම් බලාගෙන ප්‍රාර්ථනා කළේ ජයසිරිමා හාමුදුරුවන්ගේ ආනුභාවයෙන් රුවන්වැලි මහා සෑයේ ආනුභාවයෙන් ඉක්මනින් සනීප වෙන්න ඕන මැඩම්ට. සර්ගේ යම්කිසි පවක් තිබුණා නම් ඒක ගෙවිලා සර්ට උපදින මතු ආත්මයක මෙවැනි කරදරයක් වෙන්න එපා කියලා විජය ප්‍රාර්ථනා කළා. බස් එක වෙනදට වඩා හෙමින් එන්නේ කියලයි විජයට හිතුනේ. විජයගේ හිතේ තියෙන කලබලය තරමටම බස් එක වේගෙන් දිව්වේ නෑ. ඒ නිසා විජය හිටියේ මදක් නොරිස්සුමින්. පුළුවන් ඉක්මනින් ඉස්පිරිතාලෙට ගිහින් මැඩම්ට මොකද කියලා බලාගත්තා නම් මට ඇති. විජය හිතුවා. විජය ගමනාන්තයෙන් බැහැලා ආයෙමත් ශාන්තට කෝල් එකක් ගත්තා. ශාන්ත අයියේ මැඩම් ඉන්නේ ප්‍රයිවට් හොස්පිටල් එකකද? විජය ඇහුවා. නෑ මල්ලි ප්‍රයිවට් හොස්පිටල් වල දාන තරම් අපේ මැඩම් මහ ලොකු කෙනෙක් නෙවෙයිනේ. සර් වගේ හිටියනම් ඔය තත්ත්වේ ප්‍රයිවට් හොස්පිටල් දායි. ඉන්නේ ජෙනරල් හොස්පිටල් එකේ ICU එකේ ශාන්ත කිව්වා. අයියේ මම මෙහෙමම බලලා එන්නම් ගෙදර එන්න කලින්. එහෙම කියලා විජය හොස්පිටල් එකට ගියා. ලෙඩ්ඩු බලන්න යන වෙලාව පහු වේගෙනත් එනවා. විජය එතනින් කතා කරලා ඉක්මනින් ඇතුළට ගියා. තව පොඩි වෙලාවයි තියෙන්නේ මහත්තයා ඉක්මනට එන්න. එතන හිටපු ආරක්ෂක නිලධාරියෙක් කිව්වා. හරි මම වෙලාවට ආපහු එන්නම්. එහෙම කියලා විජය ICU එක ළඟට දුවගෙන ගියා. එතන එළියේ හිටපු ගාඩ් කෙනෙක්ගෙන් විජය විස්තර ඇහුවා. ඒ වුණාට විජයට ඇතුළට යන්න නම් ලැබුණේ නෑ. මහත්තයා අපි කාටවත් ඇතුළට යන්න දෙන්නේ නෑ. මේගොල්ලන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව හින්දා. ඒ හින්දා ඔයාට මේ වීදුරුවෙන් තමයි බලන්න වෙන්නේ. දැන් නම් කර්ටන් එක වහලා මම කියලා කර්ටන් එක ඇරලා දෙන්නම්. එතකොට වීදුරුවෙන් බලන්න. හෙට උදේ කර්ටන් ඇරලා ලෙඩුන්ව පෙන්නනවා මෙතනින්. කිසිම කෙනෙකුට ඇතුළට යන්න දෙන්නේ නෑ. එතන හිටපු නිලධාරියා කිව්වා. හරි සර් ගොඩාක් ස්තුතියි. විජය එහෙම කිව්වම නිලධාරියා ICU එක ඇතුළට ගිහිල්ලා එතන තිබුණු ලොකු වීදුරුවේ වහලා තිබුණු කර්ටන් එක ඇරියා. ඒ වීදුරුවෙන් ඇතුළ හොඳටම පෙනුණා. වීදුරුව ළඟම දාලා තිබුණු ඇඳේ මැඩම් දාලා හිටියා. ඇඳ උඩට උස්සලා මැඩම්ව දාලා තිබුණා. මැඩම්ගේ කකුල් එහෙමත් ආධාරක වගේ හයි කරපු මොනවදෝ දාලා තිබුණා. ඔක්සිජන් මාස්ක් එකක් දාලා මුළු ඔළුවම වෙලලා අතපය වෙලලා හැම තැනටම බැන්ඩේජ් දාලා මැඩම් මමියක් වගේ ඔතලා හිටියේ. මැඩම් දිහා මොහොතක් බලාගෙන හිටපු විජයගේ ඇස් වලින් කඳුළු කඩා වැටුණා. විජය ඇස් තද කරලා පියාගෙන නොනවත්වා උනන කඳුළු වහගත්තේ පිරිමියෙක් නිසා ලෝකෙට පේන්න අඬන්න බැරිකම හින්දා. ඒත් මේ වගේ අවස්ථාවක අඬනවා නම් ගෑනු පරද්දලා පිරිමින්ට අඬන්න පුළුවන් බව දැනගෙන හිටියේ මේ වගේ අවස්ථාවකට මුහුණ දීපු පිරිමියෙක්ම විතරයි. මුළු ලෝකයක් හිතාගෙන හිටියත් පිරිමි කියන්නේ මහ පවුරක් වගේ ශක්තිමත් ජාතියක් කියලා. ඇත්තටම ගැහැණුන්ට වඩා පිරිමි කියන්නේ හදවතින් හරිම දුර්වල ජාතියක්. නමුත් ලෝකෙට පේන්න තමන්ගේ හැඟීම් හංගගෙන මහ පවුරක් වගේ මහ ගහක් වගේ හිටගෙන හිටියට පිරිමි හරි ඉක්මනින් මානසිකව කඩන් වැටෙනවා. නමුත් ඒක ලෝකෙට පෙන්නන්නේ නෑ. හැමෝම හිතුවත් පිරිමි ශක්තිමත් කියලා එකම එක ගැහැණියක් ළඟ ඔය හැම පිරිමියෙක්ම තමන්ගේ දුර්වලකම කියලා හිතෙන හැඟීම් බෙදා ගන්නවා. අන්න ඒ කෙනා එක්ක තමා හැම පිරිමියෙක්ම මුළු ජීවිත කාලෙම ජීවත් වෙන්න කැමතියි. ගෑනු කෝටියක් ආශ්‍රය කරත් පිරිමියෙකුට ඉන්නවා එකම එක ගැහැණියක් තමන්ගේ මුළු ජීවිතේ හැම දෙයක්ම බෙදා ගන්න පුළුවන් ගැහැණියක්. ඒ තමන්ගේ අම්මා, අක්කා, නංගි එහෙම නැත්නම් තමන්ගේ පෙම්වතිය, බිරිඳ මේ කවුරු හරි කෙනෙක් වෙන්න පුළුවන්. විජය එතන ඉඳගෙන නෙතු දිහා බලන් ඉද්දී විජය හිටපු තැන පහු කරලා ඩොක්ටර් කෙනෙක් ICU එක තුලට යන්න ඇවිදන් ගියා. විජය ටක් ගාලා ඩොක්ටර්ට කතා කළා. ඩොක්ටර් අනේ පොඩ්ඩක් ඉන්න. ICU එක ඇතුලට යන්න දොර අරින්න අත තියපු ඩොක්ටර් එහෙමම නැවතුණා. ඩොක්ටර් මේ මෙතන මේ ග්ලාස් එක ළඟම ඉන්න ලෙඩා අද ඇක්සිඩන්ට් වෙලා අරන් ආව ලේඩි. එයාට මොකද දැන්? විජය ඇහුවා. ඔයා එයාගේ කවුද? ඩොක්ටර් ඇහුවා. මම එයාගේ ගෙදර කෙනෙක්. විජය කිව්වා. මෙහෙමයි. එයාගේ තත්ත්වය ගැන අපට තවම හරියට කියන්න බෑ කොයි විදිහද කියලා.
අපට කරන්න පුළුවන් උපරිමයෙන් අපි කරලා තියෙනවා. මං හිතන්නේ එයාගේ කොන්දට ගොඩක් ඩැමේජ් වෙලා තියෙනවා. එයාට සිහිය ආවත් රිකවර් වෙන්න ගොඩක් කල් යයි. හැබැයි පුළුවන් නම් පිටරටකට වගේ හරි අරගෙන ගිහින් එයාට ට්‍රීට් කරන්න මං හිතනවා ඒ දරුවා ඉක්මනින් සනීප වෙයි කියලා. මං නෙතුගේ අම්මයි තාත්තයි හොඳටම අඳුනනවා. ඒ දෙන්නත් ඇක්සිඩන්ට් වෙලා ඔය විදිහටමයි මෙහෙට අරන් ආවේ. අවසනාවට ඒ දෙන්න නම් අරන් එද්දිත් මැරිලා හිටියේ. නමුත් දුවව සනීප කරගන්න යම් තරමකට පුළුවන් වෙයි කියලා මං හිතනවා. අපි බලමු. වෛද්‍යවරයා එහෙම කියලා ඇතුළට ගියා. විජය තවත් ICU එක ළඟ බලන් ඉඳලා වෙලාව ඉවර වුණාම එතනින් එළියට ආවා. හිතේ දුක කොච්චර තිබුණත් කෑ ගහලා අඬන්නද? එහෙම නැතිනම් මගේ ජීවිතේ හරි දීලා මම මැඩම්ගේ ජීවිතේ බේරගන්නවා. විජය හිතුවා. විජය එහෙමම ගෙදරට ගියා. ගොඩක් සෙනඟ ගෙදර රැස් වෙලා. කට්ටියක් සුදු කොඩි දානවා. කට්ටියක් විවිධාකාර වැඩවල නිරත වෙලා හිටියා. විජය ගාඩ් රූම් එක ළඟින් නැවතුණා. මල්ලි ආවනේ. මැඩම්ට මොකද කියලා බැලුවද? මැඩම්ව බැලුවා අයියේ. මිනිස්සෙක් ඉන්නවද කියලාවත් හොයාගන්න බැරි තරම් හැම තැනටම ප්ලාස්ටර් ගහලා බැන්ඩේජ් බැඳලා හරිම දුකයි දැක්කම. මොකද කරන්නේ ඉතින්? විජය කිව්වා. අනේ කනේ මල්ලි බලන්නකෝ. හොඳ මිනිස්සුන්ටමයි මෙහෙම වෙන්නේ. ශාන්ත කිව්වා. හොඳ මිනිස්සු නරක මිනිස්සු එක්ක ආශ්‍රය කරනකොට අයියේ එහෙම වෙන්න ඉඩ තියෙනවා. ඔය ගමන නෙතු මැඩම් තනියම ගියා නම් සමහර විට ඔහොම දෙයක් වෙන එකක් නෑ. විජය කිව්වා. ඕ මල්ලි. ඒ කතාව නම් ඇත්ත තමා. නෑ කියලා කියන්න බෑ. ශාන්ත කිව්වා. අයියේ මං අර පැත්තට ගිහින් එන්නම්කෝ. විජය බෑග් එකත් අරගෙන තමන්ගේ කාමරයට ගිහින් බෑග් එක කාමරෙන් තිබ්බා. කාමරේ වහලා ආයෙම ගේ පැත්තට ආවා. විජය කුස්සිය පැත්තෙන් ගේ ඇතුළට ගියා. මැගි අම්මා කුස්සියේ හිටියා. විජය මැගි අම්මට කතා කළා. මැගි අම්මේ. විජය දැකපු මැගි අම්මා විජය ළඟට දුවගෙන ඇවිල්ලා බදාගත්තා. අනේ මගේ පුතේ අපේ නෝනට වෙච්ච දේ බලන්නකෝ අනේ පුතේ උදෙත් අඬ අඬා මාව බදාගෙන මෙතන ඉඳලා ඔය ගමන ගියේ. මැගි අම්මා විලාප කියන්න පටන් ගත්තා. ඒ මොකද නෙතු මැඩම් ඇඬුවේ? විජය අහුවා. අනේ පුතේ ඒව ගැන කතා කරලා වැඩක් නෑ. මේ නරුමයා මැරිච්ච මිනිහෙකුට එහෙම කියන්න හොඳ නෑ තමා. කෙල්ලට ගහලා ඔළුව පැලිලා ඇඳේ ඔළුව වැදිලා ඔළුව පැලුණා මැගි අම්මා කියලා මාව බදාගෙන ඇඬුවා. මැගි අම්මගේ ඇස් වලින් කඳුළු බේරෙනවා. විජයට රමේෂ් සර් ගැන කේන්තියක් ඇති වුණා. කරන්න දෙයක් නෑ මැගි අම්මේ. දැන් හැමදේම සිද්ධ වෙලා ඉවරයි. දැන් අපි පුළුවන් විදියට මේ මලගෙදර කටයුතු වලට උදව් කරලා මැඩම් ගැන බලන්න ඕන අපි. මැගි අම්මා මට උදව් කරනව නේද? අපි එකතු වෙලා මැඩම්ව බලා ගමු. විජය කිව්වා. අනේ ඔව් පුතේ. මැඩම් වෙනුවෙන් මොනවද කරන්න බැරි. අනේ අහිංසකී. මමත් එනවා යන්න පුතා. යන වෙලාවට මාවත් එක්කන් යන්න ඉස්පිරිතාලෙට. මැගි අම්මා කිව්වා. හරි මැගි අම්මේ. මං අර පැත්තට ගිහින් එන්නම්. එහෙම කියලා විජය ඉස්සරහ සාලේ පැත්තට ගියා. ලොකු මැඩම් ඉන්නව පුටුවක වාඩි වෙලා අඬ අඬ. විජය ලොකු මැඩම් ළඟට ගියා. විජය දැන්ද ආවේ? ගමේ ගියා කියලා කිව්වා. අනේ බලන්නකෝ විජය. මගේ දරුවට සිද්ධ වුණ දේ. මැඩම් විජයගේ අතිනුත් අල්ලගෙන අඬන්න පටන් ගත්තා. මැඩම් ආරංචිය දැනගත්ත ගමන්ම හෙට එන්න හිටපු ගමන මං අද එහෙමම පිටත් වුණා. විජය කිව්වා. අනේ බලන්න විජය. මගේ පුතා. මැඩම් කඳුළු සලමින් අඬන්න ගත්තා. ඒත් කිසිම වෙලාවක නෙතුව ගැන නම් සඳහන් කළේ නෑ. ඉස්පිරිතාලෙට කවුරුත් ගියෙත් නැතුව ඇති බලන්න. මේ කරදර අස්සේ යන්නේ කොහොමද කියන්නකෝ. යන්න උනේ නෑ මටත් නම්. ඒ වුණාට හොස්පිටල් එකෙන් බලලා ඔය හැමදේම කරනවනේ. මැඩම් කිව්වා. මම එන ගමන් ගියා මැඩම්. විජය කිව්වා. ඇත්තද? මොකද ඩොක්ටර්ස්ලා කියන්නේ? මැඩම් ඇහුවා. පිට රටකට වගේ
අරන් ගියොත් නම් සනීප කරගන්න පුළුවන් කියලා තමයි ඩොක්ටර්ස්ලා කිව්වේ මැඩම්. විජය කිව්වා. මැඩම් අඬන එකත් නවත්තලා විජයගේ මූණ දිහා බැලුවා. කවුද ඕවා කරන්නේ? පිට රටවල් වල අරගෙන යන්නේ කවුද? කොහේ තියෙන සල්ලිද? කොහොමත් ප්‍රයිවට් හොස්පිටල් වලට වඩා රජයේ හොස්පිටල් වල හොඳට බලනවනේ. ඒ නිසා ඔහොමම හිටපුවාවේ. මැඩම් කිව්වා. විජේ මොනවත් නොකිය නිශ්ශබ්දව හිටියා. මට නම් ඔය නෙතු එකත් හරිම කේන්ති. අද මේ විදිහේ දෙයක් සිද්ධ වුණේ ඔය නෙතු හින්දා කියලායි මට නම් හිතෙන්නේ. ඉන්නකම් මගේ කොල්ලට ගෑනු ගැන කිය වද දුන්නා. පව් මගේ අහිංසකයා. ලොකු මැඩම් අඬන්න පටන් ගත්තා. විජේ පුදුමයෙන් බලා හිටියා. ඒ පවුලටම අපල. බලන්නකෝ අර මහ දෙන්නත් මැරුණේ ඇක්සිඩන්ට් එකකින්නේ. ඒ අපල මගේ කොල්ලගේ පිටින් ගියා. නැත්නම් ඔහොම අකාලේ මැරෙන්න හිටපු දරුවෙක් නෙවෙයි. මැඩම් ආයෙමත් අඬන්න පටන් ගත්තා. නෙතු ගැන කිය මේ විදිහට අඬන එක ගැන නම් විජයගේ හිතේ තිබුණේ නොරිස්සුමක්. වැරද්ද කරේ කවුද කියලා හරි හැටි නොදැන පැත්තක ඉන්න අහිංසකීට දොස් කියනවා. අනික මේ ඉන්න තත්ත්වයවත් ගැන හිතන්නේ නැතිව මේ මිනිස්සු නම් සල්ලි තිබුණට මනුස්සකම කියන එක ගෑවිලාවත් නෑ. රටට ලෝකෙට පේන්න දම් පින්නම් කරනවා. ඒ වුණාට මනුස්සකම මොකද්ද කියන එක අඳුනන්නේ නෑ. විජේ හිතුවා. හොඳ වයින් දෙකක් කියන්න හිතුණත් මෙතන මළගයක් නිසා විජය කට පියාගෙන සද්ද නැතුව හිටියා. අදත් ලස්සන කොටසක් කියවන්න එකතු වුණු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. මේ වගේ ලස්සන කතා මන් දිගටම අරගෙන එනවා. මේ කතාවත් තව ගොඩාක් දිගට තියෙනවා අපිට කියවන්න. හොඳම කොටස් එන්න ඉදිරියට. එතෙක් රැඳිලා ඉන්න channel එක subscribe කරලා bell icon එකත් click කරලම ඔයා කතාව එක්ක එකතු වෙන්න. ස්තුතියි ඔයාට.